ඔන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් කිචන් එකට. එන්න එහෙනම් මේ තියෙන්නේ මම ගොඩාක් කල් ඉඳන් ආසාවෙන් බලාගෙන හිටපු මගේ ඩ්‍රීම් කිචන් එක. ගොඩක් දෙනෙක්ට තියෙන හීනයක් තමයි මොඩර්න් කිචන් එකක් කියන එක. ඉතින් අපිත් ආසාවෙන් ඉඳලා අපේ උත්සාහය මහන්සිය කැපවීම මත අපිටත් මේ හීනට යන්න පුළුවන් වුණා. ඉතින් අපි දෙයකට ආස වෙනවා නම් අපිට ඒ දේ කොහොම හරි ළඟා කරගන්න ශක්තිය ලැබෙනවා. අපි එහෙනම් බලමු අපේ මේ අලුත් කිචන් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක හදන්න ප්ලෑන් කරද්දී හස්බන්ඩ්යි මායි හිතුවා කිචන් එක ඇතුලේ බා කවුන්ටර් එකක් තියෙන්න ඕනි කියලා. ඒ විදිහට අපි හදාගත්ත තැන තමයි මේ. ඉතින් එතන ලයිට්ස් දාලා ඔන්න ඔය විදිහට ලස්සනට අපි හදාගත්තා. ඊට පස්සේ අපි මේ කොටසේ තමා සිංක් එක එතකොට අපේ ලිප එහෙම තියන්න ප්ලෑන් කරේ. ඉතින් අපිට සිංක් එක මේ පාර ගන්න වුණා ජනල් ගාවට. කලින් අපේ සිංක් එක තිබ්බේ එහාට වෙන්න. ඉතින් මෙදා පාර සිංක් එක මෙතෙන් අරගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ মালටි ෆන්ක්ෂනල් සිංක් එකක්. ඉතින් ඒකේ ගොඩක් දේවල් ඇඩ් වෙලා තියෙනවා. හොට් වෝටර් එන්න, ෆිල්ටර් වෝටර් එන්න. ඊට පස්සේ මෙතන අපිට කෝප්ප එහෙම සෝද ගන්න පුළුවන්. ඒ වගේ දේවල් මේකේ ඇඩ් වෙලා තියෙනවා. අපි එළවලු පළතුරු එහෙම කපලා එතකොට නැත්නම් ඒවා සෝදන්න එහෙම අපිට මේ තැන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වතුර පෙරෙන්න එහෙම තියලා තියන්න පුළුවන්. ඉතින් පොඩි ළමෙක්ට වුණත් වතුර එකක් බොන්න කෝප්පයක් එතනම සෝදලා එහෙම බොන්න පුළුවන්. ඊට අමතරව හෑන්ඩ් වොෂ් එහෙමත් දාන්න තියෙනවා. ඉතින් මං හරි ආස වෙන දෙයක් තමයි මගේ මේ සිංක් එක. ඉතින් ඒකත් අපි බ්ලැක් කලර් එකෙන් තමයි සිලෙක්ට් කරගත්තේ. සිංක් එකට එහා පැත්තේ තියෙන්නේ කුකර් එක. ඉතින් චුට්ටක් එහයින් තියෙනවා. එතකොට මට උයන කරන දේවල් එහෙම එතන තියාගන්න පහසුයි. ඉතින් මේ තියෙන්නේ මම හෑන්ඩ් වොෂ් එතකොට ඒ වගේ දේවල් දාන්න ගෙනපු බොටල්ස් දෙකක්. ඉතින් කිචන් එක හදනවා කියලා ප්ලෑන් කරපු දවසේ තමා මම එළියට ගියපු වෙලාවක මේ දෙක අරගත්තේ මගේ අලුත් කිචන් එකට. ඔය තියෙන්නේ කුකර් හුඩ් එක. ඉතින් යට අපේ 4 බර්නර් කුකර් එක තියෙනවා. මේකත් මම අලුතෙන් තමයි අරගත්තේ. ඉතින් හස්බන්ඩ්ගෙන් හම්බුන gift එකක් අලුත් කිචන් එකට. ඒක පාවිච්චි කරලා නෑ. ඔය මම දැන් පෙන්නන වෙලාව වෙනකොටත් පාවිච්චි කරලා නෑ. එහෙම්මම බොක්ස් එක ඇතුලේ දාලා තිබිලා කිචන් එකේ වැඩ ඉවරුණාට පස්සේ තමයි අපි ඒක ඔතන හයි කරේ. ඉතින් ඕකෙන් එන දුම එහෙම ඔක්කොම කුකර් හුඩ් එකෙන් උඩින් ඇදලා ගන්නවා. එතකොට ගේ පුරා සැර පැතිරිලා යන්නේ නෑ. එතකොට දුම එන්නේ නෑ. ඒ කිසිම දෙයක් වෙන්නේ නෑ. ඉතින් මම ඔය ආසාවෙන් මේකේ මේ ඉටිකොල එහෙම ගලවනවා. හරි සතුටුයි මට. මං ආස විදිහට මගේ කිචන් එක හදාගන්න පුළුවන් වුණ එකට. බා කවුන්ටර් එකටත් මේ වගේ පැන්ට්‍රි කබඩ්ස් 3ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ මම ඉන්න ස්පේස් එකටත් අපි කබඩ්ස් ගහමු කියලා හිතුවට පස්සේ මට හිතුණා එතන ඉඩ ගොඩක් ඇහිරෙයි කියලා. ඉතින් මගේ කිචන් එක ගොඩක් ලොකු එකක් නෙමෙයි. ඒ නිසා මං ආස නැහැ ගොඩක් ඉඩ පිරෙනාට. ඒ නිසා අපි ඒක එතනින් අයින් කරා. දැන් මං හිතාන ඉන්නවා එතන ලස්සන ටේබල් එකක් දාන්න. ඉතින් ඒක මං හදන්න බාර දීලා තියෙන්නේ. තාම මට ඒක ලැබුණේ නැහැ. ඉතින් මේ තියෙන්නේ රැක්ස් ටික තියෙනවා. එතන 3-5 බෝතල් තියන්න, පිගන් ටික තියන්න. ඒ වගේ රැක්ස් ටික තියෙනවා. ඒක තියෙන්නේ අපේ ලිප තියෙන හරියෙන්මයි. මොකද අපිට 3-5 බෝතල් ටික මෙතෙන් ගොඩක් ඕනේ. ඉතින් මෙන්න මේ බ්ලයින්ඩ් එකත් මම ඕඩර් කරගත්ත එකක්. ඉතින් මිස්ටර් කර්ටන් කරන පේජ් එකෙන් තමයි මම ඒක ඕඩර් කරගත්තේ. ඉතින් එයාලා ලස්සනට මට ඒ වැඩේ කරලා දුන්නා. ඉතින් ඔයාලටත් මේ වගේ බ්ලයින්ඩ් එකක් කරගන්න ඕන නම් එයාලට චුට්ටක් මැසේජ් එකක් දාලා බලන්න. මොකද එයාලගේ වැඩත් ක්වොලිටි හරිම රීසනබල් ප්‍රයිස් එකක් තමයි එයාලට තියෙන්නේ.
ඉතින් ගොඩාක් ලස්සනක් එකතු වුණා. මෙතන උඩ හරිය අපේ ලොකුවට කබඩ්ස් ගහන්න ඉඩක් නැහැ. මොකද අපේ ජනෙල්ලෙටම ලොකු ඉඩ ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතන මං ග්ලාස් ටිකක් තියාගෙන මගේ චූටි බඩු ටිකක් තියාගෙන තියෙනවා. තව ඉතින් මම මේවා ඔක්කොටම බඩු අහුරලත් නැහැ. ඒවා ඔක්කොම පිළිවෙලට තියාගන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ කිචන් එක ඔයාලට පේන්නේ. බා කවුන්ටර් එකට තියා තියෙන මේ බාර් ස්ටූල් දෙකත් අපි ඕඩර් කරගත්තා. ඒ කියන්නේ හදවලා වගේ තමයි අරගත්තේ. ඉතින් ඒකත් එතෙන්න ගොඩක් මැච් වුණා. එතන ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ. ඒ නිසා අපි ඔය සයිස් එකේ පුටු දෙකක් තමයි තෝරගත්තේ. දැන් මම මේ ටවුන් එකට ටිකක් යන්න හදන්නේ. අලුත් කිචන් එකට අලුත් බඩු අරගෙන එන්න. මෙන්න මේ ෆ්‍රොක් එකත් ඔන්න අලුතෙන්ම ඇහුවේ. ඔයාලට අරගන්න පුළුවන්. මේක සුපර් කොටන් මැටීරියල් එකෙන් කරපු ෂර්ට් ෆ්‍රොක් එකක්. ඕනම සයිස් එක කෙනෙකුට ඔයාට පුළුවන් අපේට කියලා ඕඩර් කරගන්න. ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න ඕනේ නම් අපිට WhatsApp message එකක් දාන්න මේ නම්බර් එකට 071 94 62 134. ඉතින් මේක හරියම පහසු මැටීරියල් එකක් සුපර් කොටන් හොඳේ. මේක ඉතින් මගේ කුස්සියට හස්බන්ඩ්ගෙන් ලැබෙන ගිෆ්ට් එකක්. එයා ෆ්‍රයර් එකක්. එයා තමා කිව්වේ මේක හැදුවට පස්සේ මේක අරගන්න කියලා. ඉතින් ෆෝබර්න කුකර් එකත් කිචන් එක හදන්න කලින්ම එයා ගිෆ්ට් කරපු දෙයක්. ඉතින් හරිම ආසයි මට මේක ලස්සනයි ඇත්තටම. ඒක දැන් මම අරගෙන එනවා. මට දැන් මේකේ කෑම හදනකම් හදිස්සි. මොකද ඒකත් මං හිතාගෙන හිටියේ කලින් ඉඳන්ම ගන්න ඕනේ මාත් එයා ෆ්‍රයර් එකක් කියලා. කලින් මල් ළඟ තිබිලා නැහැ. ඉතින් ඒකේ හදන කෑම වල රෙසිපීස් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නම්කෝ. ඕකත් අරගෙන අපි දැන් එන්න පිටත් වෙනවා. මගේ ඉතුරු බඩු ටිකත් අරගෙන. එහෙනම් අපි මේක අන්බොක්ස් කරලා බලමු. මට ඉතින් මතක් වෙන්නේ අපි මේ ගෙදරට පදිංචියට එනකොට තාත්තත් එක්කම මම මේ කිචන් එකට එහෙම ගත්ත බඩු බලපු දවස. ඉතින් ඒ වගේම සතුටක් අදත් තියෙනවා. ඉතින් දවසින් දවස අපි දේවල් එකතු කරගන්නවා. අපි ආස දේවල් ළඟා කරගන්නවා. ඉතින් ඒ හැම දෙයකම අපේ උත්සාහය මහන්සිය තියෙන නිසා ඇත්තටම මේ දේවල් කරගන්න පුළුවන්. නිකාම්ම කාලේ නාස්ති කර බොරුවට ඉන්නවට වඩා තමන්ගේ දේවල් ගැන බලාගෙන තමන්ගේ දේවල් තියුණු කරගන්න එක කොච්චර වටිනාද කියලා හිතෙන්නේ මෙහෙම දේවල් දිහා බලනකොට. ඇත්තටම අනවශ්‍ය දේවල් වෙනුවෙන් නම් කාලය වැය කළා වැඩක්ම නැහැ. ඉතින් තව කෙනෙක්ගේ දේවල් හොයනවා කරනවට වඩා තමන්ගේ දියුණුව ගැන බලපුවාම ඇත්තටම දියුණු වෙන්න පුළුවන්. අනිත් අයගේ දේවල් හොය ඉන්නකොට ඒවට කාලනාස්ති වෙනවා මිසක් අපේ දේවල් අපිට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මම මේ සතුට විඳින්නේ අපේ මහන්සියේ අපේ ආදරයේ සතුට. ඉතින් ඔන්න එයා ෆ්‍රයර් එක ගෙනල්ලා මගේ කිචන් එකේ තියලා හැඩ බලන්න තමයි මම යන්නේ. මේක හරිම ලස්සනයි. ඒකේ සුදු පාට කලයකින් තමයි ඇතුලේ තියෙනවා පේන්නේ. මේකට ලයිට් එකක් එහෙමත් තියෙනවා. අපි මේකේ හැම හදත් ඒ විස්තර ටික බලමුකෝ. සිවිදල්ලක් මකහරගන අඳුරේදෙත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වගේ මගේ ළඟටම වී ඔබ හිතමන්ගේ පෙම්වදන් දෝරේ ගලා ගියාදෙන් නුඹෙන් මං විඳිමි හැකුමන් මාහවිනි වාදනා සක්නේවි අපිත් අපි හිනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ සිටියොතින් නැති දවසක්නේවි අපිත් අපි හිනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ සිටියොතින් නැති. කුකර්
වුඩ් එක ගාවට සුදු පාට ලයිට් එකක් හයි කරලා තියෙන හින්දා හොඳට උයනේ එහෙම පැහැදිලිව පේනවා. ඉතින් එතනින් එන හුලං වල ස්පීඩ් එකත් අපිට හදාගන්න පුළුවන්. මෙතන 1 2 3 කියලා බටන්ස් තියෙනවා. ඒ වගේම අපිට ඒ දුම ඇදලා ගන්න ස්පීඩ් එක හදාගන්න පුළුවන්. ඔය එකත් මෙතනම තමයි තියෙන්නේ. ඔය මම ගත්ත මේ 4 burner cooker එකේ එකක් එන්නේ hot plate එකක්. ඉතින් 3යි gas වලින් වැඩ කරන්නේ. පහළ කොටසේ oven එක තියෙනවා. ඉතින් මම මේකේ කේක් එකක් මුලින්ම හදලා බැලුවා. ඕකේ මේක වැඩද කොහොමද කියලාත් ඉතින් බලන්න එපා. කේක් එක නම් හොඳට බේක් වෙලා ආවා. බයෙන් තමයි මම ඒක හැදුවේ. ඉතින් මේ තියෙන්නේ මගේ ලස්සන කිචන් එක මං ආසයි විදියට හදාගත්තා. ඔන්න ඉතින් මුලින්ම මම කිරිබතක් හදන්න තමයි යන්නේ මේකේ. ඉතින් හැමදේම සුබ වෙන්න, හැමදේම හරියන්න අපිට තවත් මේ වගේ අපි ආස කරන දේවල් ළඟා කරගන්න පුළුවන් වෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කළා. ඔන්න මම ලිප ඔන් කරලා කිරිබත් එක ලිපේ තිබ්බා. මන්දිර සඳලෝ තලසල් පිල් සතර කොන රන් සරවයන රංගහල් තුල ඉසි පුලන සුන්දර මොහුණු පෙළ අතරේ කිසිම දින මින් පෙරනු තුටු ඔබ කවුද කියනු මැන අලුත් බඩු ටිකක් එහෙම දැන් ලස්සන ඒවා තෝරලා අරගන්න ඕනේ. ඉතින් pages වලින් බලන ගමන් තමයි ඉන්නේ මොනවාද මං අලුතෙන් ගන්න කියලා. මගේ පරණ කිචන් එකේ තිබිච්ච බඩුත් මන් ටිකක් මේකේ තියාගෙන ඉන්න. හැමදේම ඉතින් එකවර මිනිස්සුන්ට කරන්නත් බෑනේ. මං ඒක නිසා ටික මේ හැමදේම ගන්නවා කියලා හිතුවා. දැන් ලොකු වැඩේ කරගත්තනේ. දැන් තියෙන්නේ මං ආස විදියට හොයලා බලලා ලස්සන කිචන් items ගන්න. සමහර පිස්සු තියෙනවානේ හොඳ කරගන්න බැරි ඒවා. එහෙම තියෙන තවත් එකක් තමයි ඔය කිචන් අයිටම්ස් වලට තියෙන පිස්සුව. ඉතින් ක්වොලිටි ඒවා ටිකක් අරගන්න ඕනේ ලස්සනට තියාගන්න පුළුවන් වෙන්න. එතකොට ඔයාලට වීඩියෝස් කරනකොට මට ඒවා ආසාවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් මේකේ උයනේවා මං විතරක් ඒක රස විඳිනවට වඩා ඔයාලත් එක්කනොත් වීඩියෝස් හරහා ෂෙයා කරගන්නකොට ඒක ලොකු සතුටක්. ඔයාලා පහලින් දාන කමෙන්ට්ස් මන් නිතරම කියවනවා. ඇත්තටම ඒවා කියවද්දි දැනෙනවා ඕගොල්ලෝ අපිට මෙච්චර ආදරෙයිද කියලා. මල්වැල් කොතා ඔබේ දෙවුරේ හොවා ඇක ගන්නම් මගේ ප්‍රාණයෙන් ග්‍රහදොස් මකා මා ප්‍රේමයෙන් දොවා නුඹ ඉන්නේ සදා මාළඟින් හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලු ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ උඹේ අඩු පාඩු. කිරිබත් ටික හදාගෙන බුද්ධ පූජාවක් තිබ්බා. ඉතින් ඔයාලා කියන්න බලන්න පහලින් කමෙන්ට් එකක් දාලා අලුත් විදිය හොඳයිද කියලා ලස්සනද කියලා. ඉතින් ඔයාලගේ ලස්සන කමෙන්ට්ස් එනකම් බලාගෙන ඉන්න. මං ඉතින් රසම රස සීනි සම්බෝලෙකුත් හදාගත්තා. ඔය විදිහට තමයි ඉතින් මගේ කිචන් එකේ වැඩ ඉවරුනේ. ගොඩක් දවස් ලොකු මහන්සියකින් පස්සේ ලස්සනම තෑග්ගක් වගේ ලස්සන හීනයක් ඔය විදිහ අපේ හැබෑ වුණා. එහෙනම් ඉතින් අපි ඉස්සරහට තව ලස්සන vlogs අරගෙන එන්නම් මේ කිචන් එකත් එක්කම. එහෙනම් හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න. ඔයාලා නිසා තමයි මේ හැමදේම මගේ සතුටට තවත් එකතු වෙන්න හේතුවක් වෙන්නේ. එහෙනම් හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න. ඔයාලට ගොඩාක් ආදරේ.